ඔව් අද අපි කතා කරන්න යන්නේ thumbnail එකේ පරිදි මාස 6ක කොරියාවේ ඇත්ත පඩිය 2025 නව වර්ෂයේ බේසික් එකේ වැඩිවීමත් සමග 2025 නව වර්ෂයේ බේසික් එකේ වැඩිවීමත් සමග කොරියාවේ අලුත්ම වැටුප් ලැබෙන විදිහ හා අලුත්ම වැටුප් වාර්තාව මාස එක මාසයක නෙමෙයි කවුරුත් කියන්නේ මාසයක පඩිය බොහෝ දෙනෙක් තමන්ගේ පඩිය කීයද කියලා කවුරුත් මේ වෙනකන් ලොකුවට එහෙම විස්තර කිරීමක් කරන්නේ කරලා තියෙන්නේ දෙතුන් දෙනයි ඒ දෙතුන් දෙනත් උපරිම මාසයක පඩිය කියයි ඒ වුණාට මම අද කියනවා මම කොරියාවට ආවේ 20/24 10 වෙනි මාසයේ කොරියාවට ආවේ එතකොට එතන ඉඳන් මේ දක්වා මට හම්බුණ පඩිය පේ ෂීට් සමග උදාහරණත් එක්කම පේ ෂීට් සමග ඇත්ත 100%ක් ඇත්ත පඩිය මම මොකද්ද කියලා කියනවා එතකොට මාස 6ක පේ ෂීට් මං ගාම වෙනකොට තියෙනවා මම ආවේ 20/24 10 වෙනි මාසයේ 22 කොරියාවට ආවේ එතකොට එතන ඉඳන් මේ දක්වා මට මාස 6ක පඩි පේ ෂීට් මෙතන තියෙනවා පේ ෂීට් මම ඔයාලට බලන්න දාන්න ස්ක්‍රීන් එකෙත් එතකොට මං පඩි ලැබුණු විදිය එකින්කට විස්තර කරන්න 10 වෙනි මාසයේ 22 ඇවිල්ලා කොරියාවට ට්‍රේනින් සෙන්ටර් එකේ දවස් 3ක් හිටියා. එතකොට ලංකාවෙන් ආවේ 22 කොරියාවට එනකොට 23. එතකොට 23 ඉඳන් දවස් 3ක් ට්‍රේනින් සෙන්ටර් එකේ ඉඳලා 3 වෙනි දවසේ අපිව කම්පැනි වලට දැම්මා. එතකොට 3 වෙනි දවසේ කම්පැනි වලට දැම්මා. කියන්නේ 3 වෙනි දවසේ කියන්නේ 26 වෙනි දවස. 26 තමයි මම කම්පැනියට ආවේ. එතකොට මගේ කම්පැනිය බැරල් කම්පැනියක්. බැරල් යකඩ බැරල් ප්ලාස්ටික් බැරල් මම ඔයාලට මේ විස්තර කිරීම අතරතුර මම ඔයාලට වීඩියෝස් පේන්න දාන්නම් කම්පැනි වීඩියෝස් බැරල් තියෙන වර්ග ඒ ගැන විස්තර කිරීමක් එක්කම සාමාන්‍ය වීඩියෝස් ටිකක් දාන්න මොකද කරන්න තියෙන්නේ. එතකොට මේක තනිකර කෙමිකල් කම්පැනියක්. ඇසිඩ් පවා තියෙනවා. එතකොට ඒ කෙමිකල් දාලා එවන බැරල් අපිට වොෂ් කරලා ආපහු පාවිච්චියට ගන්න පුළුවන් විදිහට ආපහු යවන්න තමයි. එතකොට මාත් එක්ක තව යාළුවෙක් ආවා. ඒ යාළුවත් මාත් එක්කම මේ කම්පැනි තාමත් වැඩ කරනවා. ඊට අමතරව අපෙන් ලංකාවෙන් ඒ අපි ගෙන්නනකොට 3 දෙනෙක් දාලා තියෙනවා. එතකොට එක්කෙනෙක්ගේ ප්‍රශ්නයන් නිසා යා මාසයක් පහ වුණේ. අපිට වඩා මාසයක් පහ වෙලාවේ මායි තව යාළුවයි මගේ යාළුවයි තමයි දෙන්න තමයි මාත් එක්කම එකට ආවේ. එතකොට අපි දෙන්න ආවේ 10/22 යාළුවා ආවේ 11 වෙනි මාසේ 20 ගාණක් 26 වගේ මතක විදියට 11 වෙනි මාසේ 26 ඔය කිට්ටු 20 ගාණක දවසක තමයි ඒ යාළුවාගේ මාසයක් පහ වෙලාවේ. එතකොට අපේ පැත්තේ බැරල් කියන්නේ යකඩ බැරල් ප්ලාස්ටික් බැරල් වගේ කොටස් දෙකක් තියෙනවා අපේ කම්පැනියේ බැරල් කම්පැනි කියලා කිව්වා. එතකොට කම්පැනියේ ප්ලාස්ටික් බැරල් යකඩ බැරල් යන කොටස් දෙකම තියෙනවා බැරල්. ඒක එතකොට වැඩපොළවල් දෙකක් විදිහට යන්නේ. එකම වැඩපොළවල් කොටස් දෙකක් විදිහට මම වැටලා ඉන්නේ ප්ලාස්ටික් පැත්තේ. දැන් යාළුවා ඉන්නේ යකඩ පැත්තේ. යාළුවා මුලින්ම හිටියේ ප්ලාස්ටික් පැත්තේ. උනට පළවෙනි මාස 3ක් විතර ප්ලාස්ටික් පැත්තේ යාළුවා හිටියා. ඊට පස්සේ යාළුවා යකඩ පැත්තට වැටුණා. දැන් යාළුවා යකඩ පැත්තේ මම ප්ලාස්ටික් පැත්තේ. ඒක මාරු වෙනවා හරියටම මේ වෙලාවේ කියන්න බෑ. සාමාන්‍ය මාසයක් දෙකක් යනකොට ඒ තියෙන අඩුපාඩුත් එක්ක මාරු වෙන්න වෙනවා. ඒතකොට මාරු වුණාම සමහරක් විට එතන ස්ථිරම වෙන්නත් තියෙනවා. නැත්නම් ආපහු ඊට පැත්තට වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ කට්ටිය වැකේෂන් යනවා. ඒ ප්‍රශ්නත් එක්ක තමයි සමහරක් කට්ටියට ප්‍රශ්න එනවා. තුවාල වීම මනමුත් එක්ක තමයි ඔය ප්‍රශ්න එන්නේ මාරු වෙන සීන් එක. එහෙනම් මම ඔයාලට මාස 6 පඩිය වෙන වෙනම විස්තර කිරීම එක්කම මාසෙන් මාසෙට වෙන වෙනම කියන්න. එතකොට මම ඒ මාසේ 10 වෙනි මාසේ දවස් දෙකක් 26 කම්පැනියට ඇවිල්ලා 26 24 රෙස්ට් කරා. ඊට පස්සේ 28 ඉඳන් අපිට වැඩට එන්න කිව්වා සඳුදා ඉඳන්. එතකොට 28 ඉඳන් දවස් 4ක් කම්පැනි වැඩ කරා. දවස් 4ක් කම්පැනි වැඩ කරාට කම්පැනි අපිට ඒ දවස් 4ට පඩි ගෙවනවා කිව්වත් ගෙව්වේ නෑ. අන්තිමට අපේ පඩි දිනේ තියෙන්නේ මාසයක් පහුවෙලා ඒ මාසේ 25 වෙනිදා. ඒ කියන්නේ මේ 10 වෙනි මාසේ වැඩ කරන පඩිය අපිට ලැබෙන්නේ 11 වෙනි මාසේ 25 වෙනිදා. එතකොට සාමාන්‍ය මාසයක් විතර පඩි මෙයාලා තියාගෙන තමයි අපිට ලබා දෙන්නේ. එතකොට ඒ දවස් 4 පඩි අපිට ලැබුණේ නැහැ. එතකොට 11 වෙනි මාසේ ඉඳන් තමයි පඩි ලැබෙන්න පටන් ගත්තේ. එතකොට අපිට ඇග්‍රීමන්ට් එකේ තිබ්බ විදිහට මාස 3ක් තියෙනවා පුහුණු කාලය කියලා. ඒ පුහුණු කාලේ විදිහට තමයි අපිට ගෙවුවේ. ඒ කියන්නේ 190ක් දෙන්න ඕන කියලා තියෙනවා පුහුණු කාලේ. ඒ විදිහට තමයි අපිට 100%ම මාස 3ක් දුන්නේ නැහැ මේ කම්පැනි. 11 වෙනි මාසේ මම පඩිය පේ ෂීට් එක දාන්නම්. එතකොට 11 වෙනි මාසේ මට තිබිලා තියෙනවා මාන් 251ක් සම්පූර්ණ අතට ලැබුණු ගාන. මාන් 251ක් තියලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට ඒකේ මට බේසික් එක විදිහට ලැබුණේ සාමාන්‍යයෙන් මම ඒ කියන්නේ 20/24 නෑ 24 බේසික් එක තිබ්බේ 206 ප්‍රධාන බේසික් එක. එතකොට ඒකෙන් 190ක් කියන්නේ 190ක් තමයි මට හම්බුනේ. ඒ මාසේ. ඒ කියන්නේ 11 වෙනි මාසේ සම්පූර්ණ වැඩ කරලා බේසික් එක 206ක් දෙන්න ඕන එක 190ක් හින්දා ඒකේ මට බේසික් එක හම්බුනේ 190ක් තමයි මාන් හම්බුනේ. මේ වලට උඩේ බලා ගන්න පුළුවන් කිබොන් ගප් කියලා.
ඒකේ තියෙන්නේ බේසික් එක හම්බුනේ 190. එතකොට එතනින් යටින් තියෙනවා මේ මාසේ 11 වෙනි මාසේ OT පැය 84ක් වැඩ කරා. OT පැය 84කට අපිට එතකොට අර ෆුල් බේසික් එක නෙමෙයිනේ 90ක් දුන්න නිසා ෆුල් බේසික් නොවන නිසා OT එකත් ෆුල් විදිහට හම්බුනේ. අර සාමාන්‍ය නිකන් එදිනෙදා සතියේ දවස්වල වැඩ කරොත් පැයකට මානමක් වගේ වැටෙන්නේ. එතකොට OT වැඩ කරොත් පැයකට මාන එකමාරක් වගේ ආසන්න වශයෙන් යන්නේ. ඒ වුණාට අපිට සාමාන්‍යයෙන් අර බේසික් නොදුන්න හින්දා පළවෙනි මාස 3 පුහුණු මාස 3ක් කියලා ඇග්‍රීමන්ට් එකේ තිබුණු නිසා OT පැය ගානත් එකයි පැයකට මාන එකමාරම හම්බුන්නේ. එතකොට පැයකට මානමක් තමයි මානමයි දශම ගානක් වගේ තමයි අපිට. එතකොට OT මාස 3ක් යනකම්ම හම්බුනේ. කියන්නේ සම්පූර්ණ OT වත් 100% ගෙව්වේ නැහැ. එතකොට ඒ මාසේ 84ක් වැඩ කරා. මාන් 99ක් හම්බලා තියෙනවා. මාන් 99ක්. එතකොට මාන් 99ක් හම්බුණා කියන්නේ සාමාන්‍ය 1.1 ගානක් වගේ තමයි OT අපිට OT වලට කියලා තියෙනවා. 1.5ක් හම්බෙනකොට 1.1 ගානේ තමයි අපිට 1.1 මානම ගානේ වගේ තමයි අපිට OT වලට ගෙව්වේ. එතකොට මේකේ සම්පූර්ණයෙන්ම කැපිලි කෙටිලි නැතුව 290ක් මාන් ලැබිලා තියෙනවා. එතකොට කුක් මින් එක අනිත් ත්‍රක්ෂණ අනම්මනන් වලට කැපිලා තියෙනවා 38ක්. එතකොට සම්පූර්ණ ගාන 251ක් ලැබිලා තියෙනවා. මාන් 251ක් ඒ වෙනකොට ලැබුණා. එතකොට මාන් 251ක් කියන්නේ සාමාන්‍ය මේ දවස්වල නම් රේට් එක යන්නේ මානමක් සාමාන්‍ය 2150ක් 2160 70 80 අද මම කතා කරන දවසේ නෝට. ඒ කියන්නේ අද 2025 මැයි අද 2025 මැයි 29. ඒ වුණාට මට පඩි හම්බුනේ 30 මැයි 28 2025 මැයි 28 තමයි මට පඩි හම්බුනේ. අද මේ වීඩියෝ එක කරන්නේ 2025 මැයි 29. සාමාන්‍ය අපි 2000ක් කියලා ගත්තත් සාමාන්‍ය මේක ලක්ෂ 5 පනිනවා. මේ ෆුල් බේසික් හම්බුනේ නැති වුණත් ලක්ෂ 5 පැනලා හම්බෙනවා. මම ඔයාලට මේකේ සම්පූර්ණ හරිම ගාන අද රේට් එක අනුව ගාන මම ඔයාලට ස්ක්‍රීන් එකේ පේන්න දාන්න කැල් කරලා. 11 වෙනි මාසේ මට හම්බුණ පඩිය තමයි 11 වෙනි මාසේ පඩිය හම්බුනේ. එතකොට මාන් 251යි. එතකොට අපි බලමු 12 වෙනි මාසේ. එතකොට 12 වෙනි මාසෙත් ෆුල් බේසික් හම්බුන්නේ නැහැ මං කිව්වා වගේම. එතකොට 12 වෙනි මාසේ ගත්තම පළවෙනි මාසේ තරම් OT තිබ්බේ නැහැ. පළවෙනි මාසේ OT පැය 84ක් වැඩ කරා. එතකොට දෙවෙනි මාසේ OT පැය 12 වෙනි මාසේ OT පැය අපි වැඩ කරේ 74යි. දෙවෙනි මාසේ තවත් බේසික් 190 දෙන්න ඕනි වුණත් සාමාන්‍ය නීතිය අනුව 190ක් බේසික් දෙන්න ඕනි. පුහුණු පරිවාස කාලේ පරිවාස කාලේ කියන්නේ පුහුණු කාලෙම තමයි. ඒතකොට මේ පරිවාස කාලේ වුණත් අනිවාර්යයෙන්ම කොරියාවේ වැඩ කරනවා නම් 190ක් බේසික් ගෙවිය යුතුයි. ඒ වුණාට අපේ කම්පැනියේ දෙවෙනි මාසේ 190ක්වත් ගෙව්වේ නැහැ. සාමාන්‍ය 170වත් 60ත් වගේ අතර තමයි දෙවෙනි මාසේ අපිට පඩි ගෙව්වේ. හේතුව මොකක්ද කියලා දන්නේ මේ වෙනකම් අපි වැඩ කරේ නැහැ කියන්නත් බෑ. පුළුවන් තරම් වැඩ කරා. ඒ වුණාට අපිට 160ත් 70ක් වගේ අතර තමයි ඒ මාසෙත් පඩි ගෙව්වේ. OT පැය 4යි අඩු වුණේ. නමුත් මේ පඩිය අඩු වුණා මාන් 229කට. එතකොට 251 ඉඳන් 229කට අඩු වුණා. ආසන්න වශයෙන් මාන් 20 21ක් විතර අපේ පඩිය ඒ මාසේ අඩු වුණා පැය 4කට. වැඩ පොඩ්ඩක් අඩු වුණා පැය 4ක් හැබැයි අඩුනේ. සාමාන්‍ය පැය 4කට ඕනනම් මාන් 4ක් හෝ 5ක් අඩුවේ. ඒ වුණාට මාන් 20ක් මේකේ අඩු වුණා. මාන් 229ක් අතට හම්බුණා කැපිලා කෙටිලා ඔක්කොම. එතකොට ඒකේ මූලික බේසික් එක මං කිව්වා පළවෙනි මාසේ 190ක් මාන් හම්බුණා කියලා. හැබැයි දෙවෙනි මාසේ ෆුල් බේසික් එක විදිහට මාන් හම්බුනේ අපිට 164යි. අලුත්ම මාසේ 2025. එතකොට 2024 බේසික් එක 206යි කියලා තිබ්බේ. එතකොට ඒ 2024 ම ඇනවුන්ස් කරලා තිබ්බා 2025 බේසික් එක තිබ්බේ මාන් 206ක් විදිහට. එතකොට 2024ම නිවේදනය කරලා තිබ්බා කොරියාවේ පඩි වැඩි වෙනවා. අනිවාර්යයෙන්ම අවුරුද්දක් පාසා පඩි වැඩි වෙනවා කොරියාවේ. එතකොට 2025 පඩිය මාන් 209ක් කියලා කලින්ම නිවේදනය කරලා තිබ්බා. අපි වැඩ කරන 3 වෙනි මාසේ මේ එන්නේ. ඒ කියන්නේ ජනවාරි මාසේ 2025 ජනවාරි කියන්නේ අපි වැඩ කරන මුල් මාසේ. එතකොට ඒ මාසේ මට පඩිය විදිහට ලැබුණා. ඒ මාසේ බේසික් එක අපිට ෆුල් බේසික් එක 3 වෙනි මාසේ හම්බ වෙනවා කිව්වට 3 වෙනි මාසයෙන් හම්බුණා අපිට. හැබැයි ෆුල් බේසික් එතකොට 2025 වෙනකොට මාන් 209 තමයි ෆුල් බේසික් එක. හැබැයි අපිට 206යි ඒත් හම්බුනේ. මාන් 3ක් අඩු වෙනවා. ෆුල් බේසික් එකෙන් ඒක නම් කමක් නැහැ කියමුකෝ. මාන් 3ක් නේ අඩු වෙන්නේ. 2025 එතකොට 3 වෙනි හරිනම් 3 මාස 3ක් යනකම් ෆුල් බේසික් දෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ එයාලගේ අපිට ඇග්‍රීමන්ට් එක ගහලා තිබ්බ විදිහට ෆුල් බේසික් එක මාස 3ක් යනකම් දෙන්න ඕනේ නැහැ. ඒ වුණාට 3 වෙනි මාසයෙන් බේසික් එක දෙන්න ගත්තා.
මාන් 3ක් අඩුනේ ඒක ෆුල් බේසික් එකම දුන්නා කියලා අපි හිතාගමු. එතකොට එතන ඔයාලට බලා ගන්න පුළුවන් ෆුල් බේසික් එක 206ක් ලැබිලා තියෙනවා. එතකොට මෙතන මේ පළවෙනි එකෙන් 56ක් මාන් එක තුලා තියෙනවා. ආය යටින් සික්තේපම අපිට තුන්වෙනි මාසේ දැම්ම ආය දෙන්න ගත්තා. කෑමට ඒ කියන්නේ පළවෙනි මාසේ දෙවෙනි මාසේ අපිට කෑමට වෙනම දුන්නේ නැහැ කීයක්වත්. එතකොට මේ අපේ කම්පැනියේ දෙනවා කෑමට වෙනම මාන් 20ක්. ඒ 20 වලට යටින් ඇඩ්ඩලා පේනවා තුන්වෙනි කොටුවෙන් සික්තේ පොචොන්ගම් කියන්නේ කෑම දීමනාව. එතකොට සික්තේ පොචොන්ගම් එක අපිට හම්බෙලා තියෙනවා මාන් 20ක් හම්බෙලා තියෙනවා. එතකොට එතනින් උඩින් තියෙන අර සිගන් හැවේ සුතේන් කියන්නේ OT පැය ගන්න. OT පැය ගන්න. එතකොට 56යි එතන අපි තුන්වෙනි මාසේ වැඩ කරා. තුන්වෙනි මාසේ OT විදිහට එතෙන් අපිට 56ක් ලැබුණා. එතකොට අපි මේ දවස්වල මේ මාසේ OT දෙසැම්බර් මාසේ කියන්නේ සීතල මාසේ. එතකොට සීතල මාසේ හින්දා OT සම්පූර්ණයෙන්ම අඩු වුණා. මේ මාසේ අපි OT පැය කරලා තිබ්බේ OT 40 ගාණ. එතකොට ඒ OT පැය 40 ගානටම අපිට ගෙවලා තිබ්බේ මාන් 56යි. මාන් 40 ගානට මාන් 56යි එතන ඒ හරි විදියට ලැබිලා තිබ්බා. එතකොට මාන් 56යි එතන ඔක්කොම එකතුව සම්පූර්ණයෙන්ම මාන් 282ක් ආව එකතුව. සාමාන්‍ය මානමත් 2000න් බැලුවත් මෙතන ලක්ෂ 5යි 15ක් වගේ සෙට් වෙනවා. ලක්ෂ 5යි 15000ක් වගේ සෙට් වෙනවා. මෙතන අපේ තුන්වෙනි මාසේ පඩිය කියන්නේ 2025 ජනවාරි මාසේ පඩිය ලක්ෂ 5යි 15ක් විතර වෙනවා. එතකොට එතනින් එහාට තමයි අපිට තුන්වෙනි මාසේ පස්සෙන් තමයි අපිට ෆුල් බේසික් එක ලැබෙන්න පටන් ගත්තේ. දැන් මේ තුන්වෙනි මාසෙත් හරියට ගෙවලා නැහැ. එතකොට තුන්වෙනි මාසෙත් ඒ විදිහට තමයි පඩි ගෙවුනේ. එතකොට ඔයාලට මම හතරවෙනි එකත් බලන්න. හතරවෙනි මාසේ කියන්නේ 2025 දෙවෙනි මාසේ පෙබරවාරි මාසේ. පෙබරවාරි මාසේ කියන්නේ අපිට පඩි වැඩියෙන්ම හම්බුන මාසය. ඒ වෙනතෙක් හම්බුන ලොකුම පඩිය හම්බුන මාසය. එතකොට මේ මාසේ ඔයාලා බලා ගන්න පුළුවන් ඒත් අපිට ෆුල් බේසික් දැන් මේ පස්වෙනි මාසේ වෙලා ෆුල් බේසික් එක 209යි 209ම පස්වෙනි මාසේ වෙනකම් දුන්නේ. ඒ වුණාට අපි කතා කරන්න ගියන්නේ ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි අපේ කම්පැනියේ සාමාන්‍ය කෙමිකල් කම්පැනියන් නිසා මාන් 209න් නවතින්නේ නැහැ බේසික් එක 219ටම වැඩි කරනවා. එතකොට දැන් අපි බැරි වෙලාවත් ඔක කතා කරන්න ගියොත් එහෙම අන්තිමේට මේ 209ම නවතිලා ඉන්න වෙන්නේ. ඒකින්ද අපි කතා කරන්න යන්නේ අනිවාර්යෙන් ඊළඟ මාසේ වැඩි කරයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා 180 එක. එතකොට ඊළඟ මාසේ වැඩි කරොත් මාන් ෆුල් බේසික් එක 209යි නෙමෙයි සාමාන්‍ය කොරියාවේ සම්මත 209යි. නමුත් කෙමිකල් කම්පැනි නිසා 219ක් ෆුල් බේසික් එක කරලා දෙනවා කියලා තමයි අයියලා කියන්නේ මේක ඉන්න කට්ටිය. එතකොට ඒකේ බලාපොරොත්තුෙන් ඉන්නේ 206යි ලැබෙන්නේ තාමත්. එතකොට මේකෙත් අපිට දෙවෙනි මාසේ 2025 දෙවෙනි මාසේ මාන් 206ක් ලැබිලා තියෙනවා ෆුල් බේසික් එක විදියට. එතකොට මෙතන උඩම සිගන්වේ සුතන් කියන්නේ OT එතන OT ඒ කියන්නේ 47ක් ඇඩ් කරලා තියෙනවා. ආයේ වෙනම ඇඩ් කරලා තියෙන මැටින් ඒත් සුතන් එකක් විදියට තක්පියල් ඔප්මු සුතන් කියන්නේ ඒ කියන්නේ OTම තමයි. ඒ කියන්නේ OT මේකේ නීතියක් තියෙනවා. OT යම් කිසි ප්‍රමාණයකට වඩා කරන්න බෑ කියලා. ඒක නිසා ඒ කටියට ප්‍රශ්නයක් වෙන නිසා OT කොටස් දෙකකට කඩලා තමයි සුතන් බෝනස් සුතන් කියන බෝනස්. ඒතර බෝනස් එකක් විදිහට කඩලා තමයි කොටස් දෙකකට කඩලා තමයි OT වලට අපිට ගෙවන එක ගෙවන්නේ. ඒකින්ද තමයි මේ දෙවෙනි කොටුවේ හතරවෙනි කොටුවේ OT පැය තමයි දෙකකට කඩලා තියෙන්නේ. උඩ එකේ මාන් 47ක් දෙවෙනි එකේ මාන් 79ක්. ඒ විදිහට තමයි OT කඩලා අපිට ගෙව්වේ. එතකොට ඊට මැදින් තියෙන තුන්වෙනි කොටුවේ තියෙන සික්තේ පවුම් කියන කෑම දීමනවා. එතකොට මේ මාසෙත් අපිට කෑම දීමනවා හම්බුණා මාන් 20ක්. මේ මාසේ මාන් 353ක් අපිට හම්බුණා කැපිලා කෙටලා නැතුව. එතකොට මාන් 353 කියන්නේ සාමාන්‍ය 2000 ගානේ බැලුවත් ලක්ෂ 7කට ආසන්න. ඒ වුණාට දැන් 2150ක් විතර එනවා. ඒ වුණාට මේක කැපෙනවා. ඉතින් ලක්ෂ 7ම අපිට ලැබෙන්නේ නැහැ. මේක කැපිලා කෙටලා තමයි අපිට හම්බෙන්නේ. එතකොට කැපිලා කෙටලා අතන හම්බුණා මට හම්බුණා මාන් 295ක්. 295ක් කියන්නේ අද රේට් එකෙන් බලපුවම ලක්ෂ 6කට ආසන්න. 6ක් පැනලා යනවා මේ දවස්වල රේට් එක ගෙන්න. එතකොට අපි ඒ දවස්වල රේට් එක තිබ්බේ ආපු අලුතම රේට් එක තිබ්බේ සාමාන්‍ය 2000ට කිට්ටුව. ඒ දවස් ඒක නිසා තමයි 2000න් ගණන් කරන්නේ. කියන්නේ ආපු අලුතම රේට් එක 2000න් තිබ්බේ දැන් නම් 2150ට වගේ යනවා. එතකොට 295 කියන්නේ සාමාන්‍ය ලක්ෂ 6කට ආසන්න වැටුපක් ලැබුණා. ඒත් ෆුල් බේසික් ලැබිලා නෙමෙයි. ෆුල් බේසික් කියන්නේ 209 තාම අපිට ලැබුණේ. එතකොට දෙවෙනි මාසේ වැටුප තමයි ඒක. එතකොට මේ මාසේ පඩි වැඩි කියන්නේ අනිවාර්යයෙන්ම කොරියාවේ කැපෙන ගාණත් වැඩි. තමන්ගේ පඩිය මාන් 300න් එහාට යනවා කියන්නේ මාන් 40ක් 50ක් අනිවාර්යෙන් කැපිලි කෙටිලි එනවාමයි. ඒ කුක්මින් එක කියන්නේ අපෙන් කපන ගාන සාමාන්‍ය මාන් 10ක් 15ක් 20ක් වගේ අතර අපෙන් කපනවා. එතකොට ඒ කපන ගානට අපි අපේ මාන් 13ක් කපා ගත්තා. එතකොට සජන් නිමුත් මාන් 13ක් දානවා. එතකොට සජන් නිමුයි අපේ මාන් 26ක් දාලා ඒක අපිට කවදා හරි ලංකාවට යන දවසක කුක්මින් එක ගන්න පුළුවන්. එතකොට මාන් 26ක් අපේ මාසෙකට වැටෙනවා. එතකොට ඒ විදිහට අපි යනකම් කොරියාවේ ඉන්න මාස 58ටම ඒ විදිහට අපෙන් කැපෙන ගානේ සජන් නිම්ගෙමුත් ඒ ගානක් දාලා ඒ ගාන අපිට යන දවසක අරන් යන්න ඉතුරු වෙනවා. ඒකට තමයි කුක්මින් එක කියන්නේ.
එතකොට කුක්මින් එකටයි රක්ෂණ බදු ඕවට වනමන ඔක්කොටම කැපිලා තිනවා මාන් 58ක් මේ මාසේ වලට බලා ගන්න පුළුවන්. එතකොට අපි යන් තුන්වෙනි මාසේ පඩියට මාර්තු මාසේ පඩියට. එතකොට මාර්තු මාසේ පඩියත් වලට බලා ගන්න පුළුවන් ඔකේ ඒ 206යිම ලැබුණේ. එතකොට ඒකෙත් ඕටි දෙක කොටස් දෙකකට කඩලා තියෙනවා. එතකොට උඩ එකේ මාන් 38ක් ඕටි වල කඩලා තියෙනවා. ඊට පස්සේ සික්තේ පොහොම් එක 20ක් මාන් දුන්න එක මාන් 19කට බහැලා තිනවා. හේතුව තමයි අපේ අතින් වෙන අඩුපාඩු. ඒ කියන්නේ සික්තමේ කියන්නේ අපි උයාගෙන කන තැන, බත් කන තැන උයා ගන්න එක්කෝ ඒ දවස්වල සීත කාලේ. එතකොට නල්ලු කියන්නේ කාමර රත් වෙන්න අපි කෑම කන සිත්තම රත් වෙන්න එහෙම දාන නල්ලු. එතකොට බැරි වෙලාවත් අපි යනකොට බැරි වෙලාවත් නල්ලුව දාලා එළියට නල්ලුව එකේ දාලා අපි සිත්තමෙන් එළියට ගිහිල්ලා සිත්තමේ කවුරුත් නැතුව නල්ලුව දාලා ලයිට් දාලා වගේ එහෙම කරලා තිබ්බොත් සජන්නිම්ට මාට්ටු වුණොත් අනිවාර්යයෙන්ම අපේ මානමක් දෙකක් කපනවා. ඊට අමතරව වතුර බට බ්ලොක් වීම් ටැප් කැඩීම් එතකොට වොෂ්රූම් එකේ මොකක් හරි ප්‍රශ්න තිබ්බොත් ඒ වගේ ඒවා අලුත් වැඩියා කරන්න අපේ අතින් කැඩිලා තිබ්බොත් ඒවට අනිවාර්යයෙන්ම කම්පැනි ඔක්කොගෙම ඒ කෑම දීමනාව මාන 20 දෙනෙක්ගෙන් මානමක් දෙකක් කපනවාමයි. ඒක අනිවාර්යයෙන්ම කරනවා. මානමක් දෙකක් කපන්නේ එතනින් එහාට කපන්නේ නැහැ මේක. කෑම දීමනාව මේ කොරියාවේ තියෙන හැම කම්පැනි එකෙම අපිට දෙනවා කියලා කියන්නත් බෑ. කොරියාවේ තියෙන හැම කම්පැනි එකෙම අපිට කෑම දීමනාව දෙන්නේ නැහැ. ඒකත් විශේෂ දෙයක්. අපේ කම්පැනියෙන් ඒක දෙන එක. එතකොට ඒ මාසේ අපිට අර මාසෙට වඩා නම් අඩුයි. මේ මාසේ ෆුල් බේසික් එක කැපිලි කැටිලි නැතුව මාන් 323ක් ලැබිලා තියෙනවා. කියන්නේ සාමාන්‍ය ලක්ෂ 6.5කට ගෙට්ටුව අපිට හම්බෙලා තියෙනවා. එතකොට ඒකෙන් කැපිලා තියෙනවා මාන් 42ක්. ඒ කියන්නේ රුපියල් 80000ක් 85000ක් විතර මේකෙන් කැපිලා තියෙනවා බේසික් එකෙන්. එතකොට අන්තිම අපිට ඒ මාසේ පඩිය ලැබිලා තියෙනවා මාන් 280ක්. එතකොට මේක අද රේට් එකත් එක්ක කැල් කරලා මම ඔයාලට ස්ක්‍රීන් එකේ දාන්න. මාන් 280ක් මට ලැබිලා තියෙනවා 20/25 තුන්වෙනි මාසේ වෙනකොට. ඊට පස්සේ අන්තිම මාසේ කියන්නේ දැන් මේ මැයි මාසේ කියන්නේ එතකොට මම ඉස්සෙල්ලත් කිව්වා අපිට මාසයක් පඩි තියන්න තමයි දෙන්නේ. එතකොට අන්තිම මාසේ කියන්නේ 4 වෙනි මාසේ. 4 වෙනි මාසේ මට දුන්නේ පඩිය මේ මැයි මාසේ 28 වෙනිදා. එතකොට 4 වෙනි මාසේ පඩිය තමයි අන්තිම මාසේ. එතකොට මාස 6ක පඩි මම කිව්වා. ඊට පස්සේ 4 වෙනි මාසේ අන්තිම මාසේ පඩිය. ඒකෙත් අපිට බේසික් එක විදිහට ලැබිලා තියෙන්නේ 206යි. එතකොට ඒකේ ඕටි පැය කොටස් දෙකකට මම කඩනවා කිව්වා. දෙවෙනි කොටුවේ 53ක් මාන දාලා තියෙනවා. 4 වෙනි කොටුවේ මාන් 39ක් දාලා තියෙනවා. එතකොට මේ මාසේ මම ඕටි පැය කරලා තියෙනවා 63ක්. මට කලින් මාසේ කියන්න බැරුණා. තුන්වෙනි මාසේ මම ඕටි පැය කරේ 67යි. පැය 67ක් තමයි තුන්වෙනි මාසේ කරේ. එතකොට හතරවෙනි මාසේ මම ඕටි පැය කරලා තියෙන්නේ 63යි. එතකොට තුන්වෙනි මාසෙට වඩා හතරවෙනි මාසෙත් මගේ පඩි අඩුවීමක් වෙලා තියෙනවා. හේතුව ඕටි පැය 4ක් අඩුවෙන් මම කරලා තියෙන්නේ. ඒක නිසා එතන පඩි අඩුවීමක් වෙලා තියෙනවා. එතකොට මේ මාසේ ගත්තාම මේ මාසේ මට එතකොට කැපිලි කෙටිලි නැතුව මාන් 319ක් හම්බෙලා තියෙනවා අන්තිම මාසේ. මේ ඊයේ පෙරේද හම්බුණු පඩිය. එතන එතකොට එකෙන් කැපිලි කෙටිලි ෆ්‍රැක්ෂන බදු කුක්මින් එකට ඔක්කොම කැපිලා තියෙනවා මාන් 42ක්. එතකොට සම්පූර්ණයෙන්ම මගේ අතට හම්බෙලා තියෙනවා මාන් 277ක්. මාන් 277ක් කියන්නේ සාමාන්‍ය ලක්ෂ 5මාරකට කිට්ටු ගාණක් ලැබිලා තියෙනවා. කැල් කරලා දාන අද රේට් එක අනුව අපිට මේ අන්තිම මාසේ හම්බුණ පඩිය මම කැල් කරලා දාන්නම් ස්ක්‍රීන් එකේ. මාන් 277ක් තමයි එතකොට අන්තිමට ලැබිලා තියෙන්නේ මේ මාසේ. එතකොට තාමත් ෆුල් බේසික් ලැබිලා නැහැ. ෆුල් බේසික් ලැබුණොත් කොහොමද ඒ පඩිය? ෆුල් බේසික් ලැබුණොත් අනිවාර්යයෙන්ම ලොකු ගණන වැඩි වෙනවා. සාමාන්‍ය බේසික් එක 209න් අතර වුණොත් එහෙම සාමාන්‍ය මාන් 6ක් 7ක් 8ක් 9ක් වගේ ඔහොම ගාණක් හම්බෙයි. එතකොට බේසික් එක සාමාන්‍ය 219ට මේ ඇව්වොත් එහෙම සාමාන්‍ය මාන් 20කට කිට්ටු ගාණක් අපිට පඩිය වැඩි වෙනවා. 219ට වැඩි වෙන්න කියලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ පඩිය තමයි අපිට කොරියාවේ ඇත්ත පඩිය විදියට ලැබෙන්නේ. මම ඔයාලට කැල් කරලා දැම්මයි ස්ක්‍රීන් එකේ. මම සාමාන්‍ය ඩලර් රේට් එක තමයි මට මතක විදියට ඩලර් රේට් එක 2000 ගුණ කරලා කිව්වේ. එතකොට ඇත්තම පඩිය ලැබෙන ගාණ මම ස්ක්‍රීන් එකේ කැල් කරලා දැම්මා. ඒ ගාණ තමයි අපිට මාසෙකට හම්බෙන ඇත්ත පඩිය. දැන් තියෙන රේට් එකත් එක්ක අපි මුල් ආපු දවස්වල තිබ්බේ 2000කට කිට්ටු ගාණක්. ඒක නිසා තමයි මම 2000න් හැම එකම ගුණ කරලා කිව්වේ. ඒකයි ඒ විදියට කිව්වේ. ඒ වුණාට දැන් මේ මාසෙක ඉඳන් මේ මාසේ පඩියේ ඉඳන් තමයි අපිට 2100 රුඩින් මානමක රේට් එකක් දාගන්න පුළුවන් උනේ මේ මාසේ පඩියේ ඉඳන්. නැත්තම් 2100ට අඩුවෙන්ම සාමාන්‍ය 2000ටම කිට්ටු ගානක වගේ තමයි රේට් එක තිබ්බේ. එතකොට එහෙනම් ඕක තමයි කොරියාවේ ඇත්ත පඩිය. කවුරුත් ඔය කියන රැවටෙන්නේ ඒවට රැවටෙන්න බෑ. සාමාන්‍ය අපිට වඩා ගන්න කට්ටිය ඉන්නවා මේ කොහොමත්. අපිට වඩා ගන්න කට්ටිය ඉන්නවා. ඒ අපිට අනිවාර්යයෙන්ම හේතුව මේ මෙහෙම පඩිය ගන්න අපිට වැඩ කරන විදිය මම කියන්නම්. එතකොට මේ පඩිය ගන්න අනිවාර්යයෙන්ම සතිය දවස් 5ම වැඩට යන්න ඕනේ.
එතකොට සතිය දවස් 5ට පහම වැඩට ගියපුවාම අපිට සතිය දවස් 5ම වැඩට යනවා. ඊට අමතරව සෙනසුරාදා මුල් දවස්වල පළවෙනි මාස දෙක තුනේ වගේ සෙනසුරාදා ඉරිදා බොහෝ දුරට වැඩ තිබ්බා. සෙනසුරාදා අනිවාර්යයෙන්ම තියෙනවා මේ කම්පැනි. අපේ කම්පැනි සෙනසුරාදා වැඩ තියෙනවා. එතකොට සතියේ දවස්වලත් 8-5 තමයි අනිවාර්යෙන් වැඩ කළ යුතු කාලේ. ඊට අමතරව OT පැයක් දෙනවා. OT පැයක් කියන්නේ 5 ඉඳන් 6 වෙනකම්. හැමදාම 5-6 ඒ කියන්නේ අපේ කම්පැනි 8 ඉඳන් 6 වෙනකම් තමයි තියෙන්නේ උදේ. උදේ 8ට පටන් ගත්තම රෑ 6 වෙනකම් වැඩ තියෙනවා. එතකොට පැයක් OT 5 ඉඳන් 6 වෙනකම් OT පැයක් හම්බ වෙනවා. ඒ විදිහට මාසෙ මේ විදිහටම තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම OT පැය තියෙනවාමයි සතිය දවස්වල. ඊට අමතරව සෙනසුරාදාත් අනිවාර්යයෙන්ම වැඩ තියෙනවා. එහෙමත් දවසක වැඩ නැති වෙනවා. එහෙමත් දවස කියන්නේ සාමාන්‍ය මාස 3කට දවසක් දෙකක් වගේ සෙනසුරාදා දවසට වැඩ නැති වෙනවා. ඉරිදා දවසට නම් තියෙන මාස 3කට එක දවසක් වගේ තමයි ඉරිදා දවසට වැඩ තියෙන්නේ. ඉරිදා දවසට දැන් මුල් දවස්වල තිබ්බා සෙනසුරාදා ඉරිදා දවස් දෙකම වැඩ තිබ්බා. පළවෙනි මාසේ දෙවෙනි මාසේ වගේ වැඩ ගොඩක් තිබ්බා. ඒ වැඩ අඩු කරගන්නම තමයි අලුතෙන් 3 දිනක් ගෙනාව. ඒතකොට සජන්නිට ලාභයි. මොකද OT ගෙවන්න ඕනේ. OT ගෙවන්න මානමික සජන්නිට ලාභයි. මාන එකමාර ගන්න අපිට සේවකයන්ට ගෙවනවට වඩා මානම ගානේ සතිය දවස් 5 වැඩ කරවලා ගෙවන එක. එතකොට සජන්නිම් ගෙන්වෙත් වැඩ අඩු කරගන්න කම්පැනි OT කරන මේක සාමාන්‍ය මේක වැඩ අපි එන්න කලින් අපි 3 දෙනා එන්න කලින් මේක වැඩ 10 රෑ 10 11 12 1 වගේ වෙනකන් තිබිලා කියලා තමයි අයියලා කියන්නේ හිටපු කට්ටිය. එතකොට එහෙම වැඩ තිබ්බ කම්පැනි එක අපි ආපු නිසා අපි 3 දිනක් ගෙනල්ලා දාලා කම්පැනියට එයාලා වැඩ 6 වෙනකොට ඉවර කරගන්න තත්ත්වයටපත් කළා. ඊට අමතරව ඉරිදත් නිමාඩු දවසක් බවට පත් කරා. අපි එන්න කලින් අයියලා ඉරිදත් වැඩ කරා. ඒක සතිය දවස් 7ම non stop වැඩ. ඊට අමතරව රෑත් 6 10 11 1 2 විතර වෙනකම් වැඩ තිබ්බ කම්පැනි එකේ. අපි ආපු ඉඳ වැඩ අඩු වෙලා තියෙනවා. එතකොට දැන් තියෙන තත්ත්වෙත් එක්ක ඉරිදත් වැඩ නැති වෙනවා දිගටම. එතකොට සාමාන්‍ය OT පැය සාමාන්‍ය 60ක් 70ක් වගේ තමයි non stop දිගටම යන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මාන් 300කට full basic දුන්නොත් මාන් 300ක් කියන්නේ ලක්ෂ 6කට ආසන්න වැටුපකින් සාමාන්‍ය මාසයකට ගන්න පුළුවන් මේ කම්පැනි ඉස්සරහට අනිවාර්යයෙන්ම. කොටියාවේ පඩිය වෙනස් වෙන්න OT පැයක් ගානත් එක්ක ඕනේ කම්පැනි එක සික්තේ පොහොම. ඒ කියන්නේ බෝනස් කෑම දීමන වගේ දෙන කම්පැනි එක අනිවාර්යයෙන්ම OT පැය 60ක් 70ක් වැඩ කරා කියන්නේ ඉරිදා නිමාඩුත් අනිවාර්යයෙන්ම ලක්ෂ 6ක පඩියකට යන්න පුළුවන්. එතකොට ඉරිදා වැඩ කරා කියන්නේ තවත් අනිවාර්ය රුපියල් 50000ක් 60000ක් තවත් ලැබෙනවා. කොරියාවේ පඩිය වෙනස් වෙන්නේ කරන OT පැය ප්‍රමාණයත් එක්ක තමයි. සාමාන්‍ය අපි OT පැය 100ක් වගේ කරගත්තා නම් ලක්ෂ 7කට අනිවාර්යයෙන් ලක්ෂ 7කට ආසන්න ගානකටම යන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ඕක තමයි කොරියාවේ ඇත්ත පඩිය. ඉස්සරහටත් වීඩියෝ ගේන්නම් පඩි ගැන, කොරියාවේ විස්තර ගැන, අපේ කම්පැනි ගැන සම්පූර්ණ බලා ගන්න ඔයාලට වීඩියෝ සෙට් එකක්ම ගේන්නම්. ඉස්සරහට channel එක subscribe කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම bell එකත් click කරලා තියාගෙන වීඩියෝ එකක් දාපු ගමන් බලන්න.